මී මැස්සන්ගේ අපූරු ලෝකය. ඔබ කවදා හෝ නිශ්ශබ්ද උද්‍යානයක සිටගෙන සියල්ල නවතා ඇසුවාද? ඒ සොම්නස් හඬ. අපට අහන්න ලැබෙන ඒ සුළු හඬ අපගේ ජීවිත සමස්තයම දරණ ශක්තියක් විය හැකි බව ඔබ සිතුවාද? මී මැස්සන් නැති ලෝකයක් ගැන සිතන්න. පිඟානකින් බිම වැටෙන රන් පාට මී පැණි නැති ලෝකයක්. වගා බිම්වල පළතුරු නැති ලෝකයක්. මල් රැසක් නොමැති පාට නැති නිහතමානී පෘථුවියක්. එය අපට සිතන්නටවත් අපහසුයි. එහෙත් අපගේ ආහාරය, අපගේ වගාව, අපගේ ජීවිතයේ අලංකාරය සමග ඍජුව සම්බන්ධ වී සිටින කුඩා වීරයා මේ මී මැස්සායි. ස්වභාව ධර්මයේ ඉංජිනේරු ශිල්පීන්. ඔවුන් ගොඩනගන මී වාසස්ථාන බීහයිව් නමින් හැඳින්වෙන ස්වභාව ධර්මයේ අද්භූත ඉංජිනේරු කෘතියකි. ඔවුන් තනන ෂඩාස්ත්‍ර හැඩයේ කොටු ඉතා කාර්යක්ෂම වේ. අඩු මැටි එහෙම නැත්නම් වැක්ස් ප්‍රමාණයකින් ඉහළම ශක්තිය සහ වැඩිම ගබඩා ධාරිතාව ලබා ගන්නා ගණිතමය නිමාවකි. කුඩා මී මැස්සා නමුත් ලෝකයේ දක්ෂ ඉංජිනේරුවෙකි. මී පැණි බිහිවෙන අයුරු ගැන අපි පොඩ්ඩක් කල්පනා කරමු. මී පැණි බිහිවන්නේ මලකින් ආරම්භ වන ගමනකි. සේවිකා මී මැස්සන් මල් වලින් පුෂ්ප මధు එහෙම නැත්නම් නෙක්ටර් එකතු කර තම විශේෂ ආමාශයක තැන්පත් කර ගන්නවා. ඉන්පසු එය වාසස්ථානයට ගෙනවිත් වැක්ස් කොටු තුල තැන්පත් කරනවා. කාලයත් සමග එය මී පැණි බවට පත් වෙනවා. මෙම රන් වස්තුව ඔවුන්ගේ ජීවිත රැක ගැනීම සඳහා සීත සමයේ ආහාර සම්භාරයයි. ප්‍රසිද්ධ මී මැස්සන්. ලෝකයේ මී වර්ග 20000කට අධික සංඛ්‍යාවක් ඇත. නමුත් මිනිසුන්ට වඩාත්ම හුරුපුරුදු වන්නේ මී මැස්සන්. වඩාත් ප්‍රසිද්ධ වර්ගය වන්නේ ඒපිස් මැලිෆෙරා මී මැස්සාය. මෙම වර්ගය මිනිසුන් විසින් පාලනය කර මී මැසි නිෂ්පාදනය හා වගා පරාගණය සඳහා ලෝපුරා භාවිතා කරයි. ආසියානු ප්‍රදේශවල වඩාත් පැතුරුණු වර්ගය වන්නේ ඒපිස් සෙරානා නැමැති මී වර්ගයයි. සැබෑ මී මැස්සන් ලෙස සැලකෙන්නේ ඒපිස් වංශයට අයත් වර්ග පමණකි. අපගේ ජීවිතයට ඔවුන්ගේ වටිනාකම. මී මැස්සන් මී පැණි පමණක් නොව අපගේ ආහාර පද්ධතියම රඳවා තබන අදෘශ්‍ය නායකයන්ය. ඔවුන් මල් පරාගණය කරයි. ඒ මගින් පළතුරු, එළවලු, බීජ, වගාබිම් සජීවීව තබා ගනී. ඔවුන් නොමැති නම් අපගේ ආහාර ව්‍යවස්ථාවටම එය දැඩි ලෙස බලපානු ඇත. මී පැණි වලට වඩා වැඩි දායකත්වයක්. මී මැස්සන් අපට ලබා දෙන දායකත්වය මී පැණි පමණක් නොවේ. ඒවා ස්වභාවයේ සුන්දරම දායකයන්ගෙන් එකක්. ඔවුන් නිපදවන වැදගත් ද්‍රව්‍යයක් වන මී ඉටි අප දිනපතා ජීවිතයේ බොහෝ දේවල් සඳහා භාවිතා වේ. සුවඳින් පිරුණු ඉටි පන්දම්, සම සුරක්ෂිත කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය, සබන්, ලිප් බාම් වැනි දේවල් මෙන්ම යන්ත්‍රවල ලීසි ද්‍රව්‍ය ලෙසත් භාවිතා වේ. තවද පුරාණ කලාවේ භාවිතා වූ ලොස්ට් වැක්ස් ප්‍රොසෙස් නම් ක්‍රමය තුළ මෝල්ඩ් සෑදීමටද මේ උපකාරී වේ. නමුත් ඒ තවමත් කතාවේ ආරම්භය පමණයි. මී මැස්සන් නිපදවන තවත් විශේෂ ද්‍රව්‍ය වන රොයල් ජෙලි සහ මී විෂ බී වෙනම් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම විකල්ප වෛද්‍ය ක්‍රමවල වැදගත් භාවිතයක් ලබාගෙන ඇත. රොයල් ජෙලි රැජින මී මස්සාට පමණක් ලැබෙන ආහාරයක් ලෙස ශක්තිය සහ සෞඛ්‍යයට හිතකර බවට විශ්වාස කෙරේ. ඒ අතර මී විෂ සමහර රෝග සඳහා විශේෂ ප්‍රතිකාර ලෙස පරීක්ෂණයට සහ භාවිතයට ලක්වෙමින් පවතී. එක් බිඳුවක එක් නිර්මාණයක මී මැස්සන් අපට මතක් කරන්නේ ඔවුන් මී පැණි නිපදවන සතුන් පමණක් නොවේ. ඔවුන් නිහතමානීව සුව කරන්නන්, නිර්මාණකරුවන් සහ අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය හවුල්කරුවන් වේ. අවසන් සිතුවිල්ල. ඊළඟ වතාවේ ඔබ මල් මත සිටින මී මැස්සෙක් දුටු විට ඒ ඉවතට තල්ලු නොකරන්න. ඒ කුඩා සත්වයා ඔබට නොදැනී ලෝකය
පෝෂණය කරමින් සිටිය හැක. කුඩා හඬක්, කුඩා පියපත්, නමුත් විශාල බලපෑම. මීමැස්සන් අපට කියා දෙන පාඩම එකමුතුව, කැපවීම හා නොනවතන සේවය මගින් අපට ලොවක් නිවිය හැකිය. ඉතා පුරාණ කාලේ මීපැණි සොයන්නෝ උදෑසන පාන්දර මීමස්සන්ගේ පියාසරය අනුගමනය කරමින් ගැඹුරු වනාන්තරයට ඇතුල් වූහ. මීමැස්සන් පෙන්වා දුන් මඟ අනුගමනය කර ඔවුන් උස ගස් ශාඛා අතර සඟවා තිබූ රන්වන් මීවද සොයාගත්තා. එවිට ඔවුන් ධෛර්යයෙන් උස ගස්වලට නැගී වනාන්තරය සුරක්ෂිතව තබා තිබූ එම අගනා මීපැණි එකතු කළහ. නමුත් අද කාලයේ දේවල් වෙනස් වී ඇත. වනාන්තරයේ මීවද සෙවීමට යාම වෙනුවට මිනිසුන් තමන්ටම මීවද සාදා මීමැස්සන් පෝෂණය කරමින් වගාවක් ලෙස පවත්වාගෙන යති. මීපැණි ගොවිතැන අද ගොවීන්ට ආකර්ශනීය සහ වටිනා ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඔබ මීමැසි පාලනය ආරම්භ කිරීමට උනන්දු නම් පළමු පියවර වන්නේ මීමැසි පෙට්ටියක් සකස් කර ගැනීමයි. අද කාලයේ සූදානම් කර ඇති මී පෙට්ටි නිෂ්පාදනය කරන ස්ථාන බොහොමයක් තිබෙන නිසා ඉක්මනින් ආරම්භ කිරීමට කැමති නම් ඒවා සරලව මිලදී ගත හැක. නමුත් ඔබ උපකරණ භාවිතා කරමින් අතින් වැඩ කිරීමට කැමති කෙනෙක් නම් ඔබටම ඔබේ මීමැසි පෙට්ටිය සාදා ගැනීමටත් පුළුවන්. සාමාන්‍ය මීමැසි පෙට්ටියක් ලී පෙට්ටියකින් සහ එහි ඇතුළත තබන ෆ්‍රේම් කීපයකින් සමන්විත වෙනවා. මෙම ෆ්‍රේම් ඉතා වැදගත්. මන්ද මීමැස්සන්ට තම මීවද අනිකොම් ගොඩනගාගෙන මීපැණි තැන්පත් කිරීමට ඒවා ව්‍යුහයක් සපයන බැවින්. මී පෙට්ටියට ෆ්‍රේම් දාගන්නට පෙර සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වැක්ස් ෂීට් එකක් ෆ්‍රේම් වලට අමුණනවා. මෙය මීමැස්සන්ට තමුන්ගේ වදය ඉක්මනින් ගොඩනගා ගැනීමට උදව් කරන මූලික ආකෘතියක් ලෙස ක්‍රියා කරනවා. පෙට්ටිය සුදුදානම් කර සුදුසු පරිසරයක තැබූ පසු මීමැස්සන් ස්වභාවිකවම තම කුලය ගොඩනගාගෙන මීපැණි නිපදීම ආරම්භ කරනවා. කාලය ගතවෙත්ම මෙම සරල සැකසුම ගොවීන්ටත් ස්වභාව ධර්මයට ආදරය කරන අයටත් ආකර්ශනීය සහ ප්‍රතිලාභදායක මීපැණි වගා අත්දැකීමක් බවට පත්වීමට හැකියි. බොහෝ විට මීමැස්සන් පාලනය කරන ගොවීන් මීමැසි පෙට්ටි දෙකක් එකක් මත එකක් තබා භාවිතා කරති. පහළ පෙට්ටිය ප්‍රධාන වශයෙන් රැජින මීමැස්සා සහ බ්‍රූඩ් නමින් හැඳින්වෙන කුඩා මීමැස්සන් සඳහා භාවිතා කරති. මේ රැජින මීමැස්සා බිත්තර දමන අතර එහිදී මීමැස්සන්ගේ කුලය වර්ධනය වේ. ඉහළ පෙට්ටිය ප්‍රධාන වශයෙන් මීපැණි නිෂ්පාදනය සඳහා භාවිතා කරයි. මෙම ඉහළ පෙට්ටියේ ෆ්‍රේම් මත මීමැස්සන් මීවද ගොඩනගා මීපැණි තැන්පත් කරයි. මෙලෙස කුලය වර්ධනය වන ප්‍රදේශය සහ මීපැණි තැන්පත් කරන ප්‍රදේශය වෙන් කිරීම නිසා රැජින මීමැස්සා සහ කුඩා මීමැස්සන්ට බාධා නොකර පහසුවෙන් මීපැණි එකතු කිරීමට ගොවීන්ට හැකි වේ. මීපැණි එකතු කිරීම ගැන කතා කරන විට සූදානම සහ ආරක්ෂාව කියන්නේ ක්‍රියාවලිය තරම්ම වැදගත් දේවල්. පිටතින් බලද්දී මීමැසි පාලනය සරල හා රසවත් වැඩක් වගේ පෙනුනත් නිසි ආරක්ෂිත උපකරණ නැතිව එය ඉතා අවදානම් තත්ත්වයකට පත්වෙන්න පුළුවන් ඔබටත් මීමැස්සන්ට. පළමු සහ අත්‍යවශ්‍යම උපකරණය තමයි සම්පූර්ණ ශරීරය ආවරණය කරන ආරක්ෂිත ඇඳුම. මේ ඇඳුම මීමැස්සන්ගේ දලවලින් ආරක්ෂා වීමට නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙයට අත්වැසුම් සහ මුහුණ හා බෙල්ල ආරක්ෂා කරන වස්ත්‍රයක් වේල්ද ඇතුළත් වෙනවා. අත්දැකීම් තියෙන මී පාලකයන්වත් මෙම උපකරණ අත්හරින්නේ නැහැ. මොකද ගුහාවට බාධා කළාම මීමැස්සන් ආක්‍රමණශීලී විය හැකි නිසා. ඊළඟ වැදගත් උපකරණය තමයි ස්මෝකර්. එහෙම නැත්නම් දුම් ගසන උපකරණය. මේකෙන් නිපදවන මද දුම මීමැස්සන් සංසුන් කරන්න උදව් වෙනවා. නිසි ලෙස භාවිතා කළාම ඒ දුම මීමැස්සන්ගේ අනතුරු සංකේත අඩු කරලා ඔවුන් අඩු ආක්‍රමණශීලී කරලා මී ගුහාව සමීපව ආරක්ෂිතව වැඩ කරන්න ඉඩ සලසනවා. මී ගුහාව ඇතුළත වැඩ කරන්න hive tool එක භාවිතා කරනවා. මේක ශක්තිමත් ලෝහ උපකරණයක්. එකට ඇලවී තියෙන මී රාමු ෆ්‍රේම් වෙන් කරගන්න මේක උදව් වෙනවා. මේ රාමු
සාමාන්‍යයෙන් මීමැස්සන් නිපදවන ප්‍රොපොලිස් කියන ඇලන ද්‍රව්‍යයකින් එකට බැඳී තියෙනවා. මීමැසි පෙට්ටිය තුළින් ෆ්‍රේම් ඉවත් කිරීමට සාමාන්‍ය ෆ්‍රේම් ලිෆ්ටර් නම් මෙවලමක් භාවිතා කරනවා. මෙම මෙවලම මගින් මී පැටවුන්ට වැඩි බාධාවක් නොකර ෆ්‍රේම් පහසුවෙන් සහ ආරක්ෂිත ඉවත් කර ගැනීමට හැකි වෙනවා. රාම ඉවත් කළාම බී බ්‍රෂ් එකක් භාවිතා කරලා මීමැස්සන්ට හානියක් නොවෙන්න සෙමෙන් ඉවත් කරගන්න පුළුවන්. මී පැණි එකතු කිරීමේ බී කොම්බ එහෙම නැත්නම් මී වද කපා හෝ අන්කැප් කරන විශේෂ උපකරණ භාවිතා කර හෝ අන්කැප් කරන්න ඕනේ. මේ පියවර ඉතා සැලකිල්ලෙන් කළ යුතුයි. මොකද වද වැඩිපුර හානියක් නොකර තබා ගතහොත් මීමැස්සන්ට නැවත භාවිතා කරන්න පුළුවන්. එය ඔවුන්ගේ කාලයත් ශක්තියත් ඉතිරි කරනවා. අවසානයේ මී පැණි නිස්සාරණ යන්ත්‍රය එහෙම නැත්නම් හනි එක්ස්ට්‍රැක්ටර් මැෂින්. මෙය නවීන මී පාලනයේ වැදගත් කොටසක්. මේ යන්ත්‍රය භාවිතා කරන්නේ භ්‍රමණ බලයයි, සෙන්ට්‍රිෆියුගල් ෆෝස් එක. මී වදය විනාශ නොකර මී පැණි ඉවත් කිරීමට. එමගින් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. වගේම මී වදය නැවත ගුහාවට දාගන්නත් පුළුවන්. සාරාංශයෙන් කියනවා නම් මී පැණි එකතු කිරීම කියන්නේ කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ මී මැස්සන්ට ගරු කිරීම අතර සමතුලිතතාවයක්. නිසි උපකරණ සහ සැලකිලිමත් ක්‍රමයක් එක්ක මී පාලකයෙකුට තමන්ව ආරක්ෂා කරගෙන සෞඛ්‍ය සම්පන්න මී වගාවක් රැකගනිමින් මී පැණි එකතු කළ හැකියි. මී පැණි වගාව ආරම්භ කිරීම සඳහා බොහෝ ආරක්ෂිත උපකරණ අවශ්‍ය වන අතර ඒ හේතුවෙන් නවකයන්ට එය ආරම්භ කිරීමට බියක් ඇතිවිය හැක. ආරක්ෂිත ඇඳුම්, අත්වැසුම්, දුම් යන්ත්‍ර සහ මී පැණි එකතු කළ හැකි වල් භාවිතා කිරීම නිසා සම්ප්‍රදායික මී පැණි එකතු කිරීමේ ක්‍රමය අවදානම් සහ කාලය ගතවන ක්‍රියාවක් ලෙස පෙනේ. ඒ නිසා බොහෝ අය තමන්ගේම මී කොටු බීහයිව්ස් ආරම්භ කිරීමට මැලි වෙති. නමුත් නවීන තාක්ෂණය සමග ඔටෝ බීහයිව් සිස්ටම් ලෙස හැඳින්වෙන නව ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම ක්‍රමය මගින් මී වගාව පහසු, ආරක්ෂිත සහ කාර්යක්ෂම කරමින් මී පවුල බී කොලනි ආරක්ෂා කරයි. සම්ප්‍රදායික ක්‍රමවලට වඩා මෙම නව කොටු භාවිතයෙන් මී මැස්සන්ට අඩු බාධාවක් ඇති කරමින් මී පැණි එකතු කළ හැක. මෙම ඔටෝ බීහයිව් පද්ධති අන්තර්ජාල වෙළඳපොලින් පහසුවෙන් මිලදී ගත හැකි අතර ඒවා එකලස් කිරීමද නවකයන්ට පවා පහසුය. පෙර පරිදිම පහළ කොටුවේ එහෙම නැත්නම් බොටම් බොක්ස් එකේ රාමු කීපයක් භාවිතා කරමින් රැජින මී මැස්සා සහ කුඩා මී මැස්සන් බ්‍රූඩ් පවත්වාගෙන යයි. මෙහි ප්‍රධාන වෙනස පවතින්නේ ඉහළ කොටුවේය ටොප් බොක්ස්. සාම්ප්‍රදායික ලී රාමුව වෙනුවට මෙහි භාවිතා කරන්නේ ස්වභාවික මී වලල්ලේ හෙක්සගනල් ආකෘතිය අනුව අනුකරණය කරන විශේෂ ප්ලාස්ටික් රාමුවේ. මෙම නව නිර්මාණය නිසා රාමුව ඉවත් නොකරම මී පැණි එකතු කිරීමට පහසු වන අතර එය මී වගාකරුවන්ටත් මී මැස්සන්ටත් අඩු ආතතියක් ඇති කරයි. ඔටෝ බීහයිව් සිස්ටම් එක වැඩ කරන ආකාරය. ඔටෝ බීහයිව් සිස්ටම් කියන්නේ මී මැස්සන්ට බාධා නොකර මී පැණි එකතු කරගන්න පුළුවන් නවීන සහ බුද්ධිමත් ක්‍රමයක්. මෙම පද්ධතියේ මූලික කොටස තමයි හෙක්සගනල් එහෙම නැත්නම් ෂඩාස්ත්‍රාකාර ප්ලාස්ටික් ෆ්‍රේම්ස්. මේවා නිර්මාණය කළා තියෙන්නේ මී මැස්සන් හදන ස්වභාවික මී කූඩු එහෙම නැත්නම් හනිකොම් වගේම හැඩේ. වැදගත් දේ තමයි එක් හනිකොම් සෙල් එකක් නිර්මාණය වන්නේ ෆ්‍රේම් කොටස් දෙකක් එකට එකතු කරලා. මේ කොටස් දෙක එකට සම්බන්ධ කළාම එය සම්පූර්ණ ෂඩාස්ත්‍රාකාර මී වදයක් වෙනවා. ෆ්‍රේම් ටික හයිව් එකට දැම්මට පස්සේ මී මැස්සන් ඔවුන්ගේ වැඩ ආරම්භ කරනවා. ඔවුන් මී මැස්සන්ගේ වැක්ස් යොදාගෙන සෙල් ටික සම්පූර්ණ කරගෙන සකස් කර ගන්නවා. මී වදය සම්පූර්ණ වුණාම මී මැස්සන් නෙක්ටා ගෙනත් ඒ සෙල් වලට පුරවනවා. ඒවා ඊට පසු මී පැණි වෙන්න ඉඩ අරිනවා.
මෙම ඔටෝ බීහයි එකේ සාමාන්‍යයෙන් ට්‍රාන්ස්පේරන්ට් වින්ඩෝස් එහෙම නැත්නම් ඇතුළත බලා ගැනීමට පුළුවන් දොරවල් තියෙනවා. ඒකෙන් වදය අරින්නේ නැතුවම මී වදය පිරීලාද කියලා බලන්න පුළුවන්. මී පැණි එකතු කිරීමට සූදානම්ය. ෆ්‍රේම්ස් පිරුණාම ඉහළ සහ පහළ කැප්ස් ඉවත් කරනවා. පහළ පැත්තට නිෂ්පාදකයා විසින් දී ඇති ටියුබ් එකක් සම්බන්ධ කරනවා. නිෂ්පාදකයා විසින් සපයා ඇති එල් හැඩයෙන් යුතු මෙටල් ටූල් එකක් භාවිතා කරලා ෆ්‍රේම් එක ඇතුලේ තියෙන කොටස් ටික සෙමින් හරවනවා හෝ වෙන් කරනවා. එතකොට සෙල් ටික එකින් එක පරස්පර වෙලා එයින් තුලින් මී පැණි ගලාගෙන ඒමට පටන් ගන්නවා. ෆ්‍රේම් එක ඇතුලේ සෙල් ටික වෙන් වුණාම මී පැණි පහළට ගලාගෙන එනවා. පහළ කොටසට එකතු වෙනවා. එතනින් ටියුබ් එක හරහා පිටට එනවා. මෙම ක්‍රමය මගින් ඔබට මී මැස්සන්ට බාධා නොකර ආරක්ෂිතව එසේම වේගෙන් පිරිසිදු ලෙස මී පැණි එකතු කරගන්න පුළුවන්. මී මැස්සන් තමන්ගේ ගෙදර හදන විදිය බලනකොට ඒකේ තියෙන්නේ සරල වැඩක් නෙමෙයි. ඒක හරිම විශේෂ ජීවිත කතාවක්. අඩියෙන් අඩිය ඉවසීමෙන් එකට එකතු වී ඔවුන් ගොඩනගන්නේ ගාක් ලස්සන ලෝකයක්. ගොවියෙක් වුණත් විනෝදාංශයක් විදියට මීමැසි පාලනය කරන කෙනෙක් වුණත් එහෙම නැත්නම් ස්වභාව ධර්මයට ආදරය කරන කෙනෙක් වුණත් මීමැසි ගොවිපලක් තියෙනවා කියන්නේ පැණි ගන්නටම පමණක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙන එකක්. ඒ කියන්නේ නිහඬව ජීවිතයේ අරුතක් අත්විඳින එකක්. ඉතින් මේ ස්වංක්‍රීය ක්‍රමය ඒ ගමන කරන්න ඉතා පහසු කරලා තියෙනවා. ආරක්ෂිතව සරලව කාටත් ආරම්භ කරන්න පුළුවන් විදියට. මේ වීඩියෝ එකෙන් ඔබට සුළුවෙන් හෝ සිතුවිල්ලක් දුන්නා නම් ඔබේ හිතට ස්වභාව ධර්මය ගැන අලුත් ආදරයක් ඇති කළා නම් කරුණාකර මේක ෂෙයා කරන්න ඔබගේ යාළුවන් අතරට. ඔබට මේ වගේ තවත් ගමන් මා සමග යන්නට හිතුණොත් මෙය සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබගේ සහයෝගය මට ගොඩක් වටිනවා. ඔබගේ අදහස් ඔබගේ අත්දැකීම් කොමෙන්ට් එකක් ලෙස මට ලැබීමට සලස්වන්න. අපි එකට කතා කරමු. මේ නැරඹීම පිළිබඳ මගේ හදපත්ලෙන්ම නැගෙන ආදර ස්තුතිය ඔබලා වෙත පුද කරමින් මම මෙයින් නවතින්න. ස්තුතියි.